ඒ මචං අද අපි ඇවිල්ලා ඉන්නේ අපේ පොඩි වාඩියේ පොඩි අපි පාටියක් දාන්න ගොල්ලෝ සෙට් නෑ වැටෙන් එහා පැත්තේ නෑ හරි යලා විශේෂිත ඉටි කවර වාගයක් භාවිතා කරනවා මේක පත්තු කරන්න. හරි අපි දැන් ඉන්නේ ගිනිමැලේ පත්තු කරන අවස්ථාවේදී නෑ වැටෙන් එහා පැත්තේ නෑ කවර කරපිය ඔකටින් පත් වැටෙන් එහා පැත්තේ ඉන්නේ. එතකොට මේක සම්බන්ධ විශේෂ දැනුමක් තියෙන්නේ අපේ ඒෂාන්ට සහ අශේන්ට. හරි යලා විශේෂිත ඉටි කවර වාගයක් භාවිතා කරනවා මේක පත්තු කරන්න. හරි මේ අවස්ථාවේදී අපි ගිනිමැලේ සාර්ථකව පත්තු කරගත්තා. කට්ටෙම ඉන්නවා දේශාන් ඉන්නවා. එහි ප්‍රධාන ගෞරවය ඒෂාන් ඉන්නවා. සංදීප බලන්න. සංදීප ඉන්නවා හිරු ඉන්නවා. දේශාන් බලන්න හදන රොටි ඇත්ත වශයෙන්ම කිය පොඩ පිට කන්නේ වෙන එක කඩන්නද එපා දෙන්නයි කියන්නේ මේලා අපේ දේශාන් තමයි කොටි වඩන කාර්යයේ ඉන්නේ අශෙන් තමයි ප්‍රධාන කුක් අපේ කියන්නේ මෙයා ඉන්නවා කොහේ ලිප වාඩියේ මේ තියෙන්නේ කවුද මේ ගිනිපෙට්ටිය තැලෙන්න තිබ්බේ ඒ මචං අද අපි ඇවිල්ලා ඉන්නේ අපේ පොඩි වාඩියේ පොඩි අපි පාටියක් දාන්න ගොල්ලෝ සෙට් එක එකතු වෙලා අපි ඉතින් ගිනි කොට ගහගෙන ආතල් එකේ අපේ කොල්ලෝ සෙට් එක උයනවා ඉස්සරහ රොටි. ඒෂාන් ඉන්නවා දේශාන් ඉන්නවා අශේන් සංදීප හිරු ඉතින් සෙට් එක එකතු වෙලාද පොඩි පාටියක් දාන්න යන්නේ. යාසකර මොකද්ද කියන්න තියෙන්නේ දේශාන්? මරුනේද? අශේන් මොකද කියන්න තියෙන්නේ? සුපිරි දවසක් ඇත්ත වශයෙන්ම කිව්වොත් කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මානේ මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මානේ කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පේනා තෙක් මන බැන්දේ වින්දේ සුව පහසේ වාසේ ගම්මා